අපේ දරුවන්ට තුන්වෙනි වාරය ආරම්භ කරන අගෝස්තු 1 වෙනි සතියේ ඉඳන්. හරියටම කිව්වොත් අගෝස්තු 1 වෙනිදා. Hi everyone. So today we are going to learn the reciprocal pronoun. දැන් මේ අද ඉගෙන ගන්න හදන්නේ 10 වසරේ දරුවන්ගේ තුන්වෙනි වාරය ආරම්භ කරද්දිම අපිට ඉගෙන ගන්න තියෙන lesson එකක් ගැන. So do you know that one? It's about the reciprocal pronouns. ඒ තියෙන්නේ reciprocal pronouns ගැන. So these pronouns are different from the other pronouns we learned so far. අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත pronouns වලට වඩා වෙනස් pronouns වර්ගයක් තමයි මේ reciprocal pronouns කියන්නේ. So we use the reciprocal pronouns to show the mutual relationship between two or more people, animals or things. එතකොට අන්‍යෝන්‍ය සම්බන්ධකමක්. ඒ කියන්නේ මිනිස්සු අතර සත්තු අතර ද්‍රව්‍යයන් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධකම ප්‍රකාශ කරන තමයි අපි මේ reciprocal pronouns භාවිතා කරන්නේ. There are only two reciprocal pronouns. මෙතනදී reciprocal pronouns වර්ග දෙකක් තියෙන්නේ. එකක් තමයි each other and other one is one another. Each other and one another කියන දෙක තමයි reciprocal pronouns විදිහට එන්නේ. We have to find the correct answer for this gap using the reciprocal pronoun. Here I have written a sentence. Kavya and Nonali exchange their gifts with each other or one another. So how can we find out the correct answer for the gap? දැන් අපි මේකට හරි ආන්සර් එක හොයන්නේ කොහොමද? It's really easy. Just have a look. පුතේ දැන් මෙතනදී අපි each other one another මේ දෙකේම තියෙන්නේ same meaning එකක්. එකම තේරුමක්. ඒ කියන්නේ එකිනෙකා කියන එක. හැබැයි මේ දෙකේම එකම meaning එක තිබ්බට අපිට මේකට ගැලපෙන answer එක කොහොමද කියලා හොයන්නයි තියෙන්නේ. දැන් මේ each other කියන එක it is between only two people, two animals or two things. එතකොට each other එක අපි use කරන්නේ දෙන්නෙක් අතර තියෙද්දි. එක්කෝ මිනිස්සු දෙන්නෙක්, ද්‍රව්‍ය දෙකක්, නැත්නම් සත්තු දෙන්නෙක් අතර. ඒතර මේ one another කියන්නේ more than two people, two animals or two things. එතකොට මේක more than two. එතකොට one another use කරන්නේ more than two. ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක්ට වැඩි ප්‍රමාණයක්, සත්තු දෙන්නෙක්ට වැඩි ප්‍රමාණයක්, ද්‍රව්‍ය දෙකකට වැඩි ප්‍රමාණයක් අපි ඒ sentence එකේ discuss කරනවා නම් අපි use කරන්නේ one another කියලා. Here Kavya and Nonali exchange their gifts with what? දැන් මෙතන අපි බලන්න ඕනේ මේ sentence එකේ discuss කරන්නේ කී දෙනෙක් ගැනද කියලා. හරි. Kavya and Nonali only two people, right? දෙන්නෙක් මෙතන කතා වෙන්නේ two. එහෙනම් දෙන්නෙක් ගැන කතා වෙනවා නම් what is the correct answer? Each other or one another? මෙන්න මේක තමයි හරි answer එක එන්නේ. each other. කාව්‍යයි ඔනාලි හරිද ඔවුන්ගේ gifts exchange කරගත්තා එකිනෙකා අතර. ඔන්න ඔකයි meaning එක එන්නේ. So how to write that one? Kavya and Nonali exchange their gifts with each other. Here we have selected each other. Why is that? Because in this sentence we have discussed about two people. Who are they? Kavya and Onali. ඉතින් මෙතන කතා කරන්නේ Kavya and Onali දෙන්නෙක් ගැන. එහෙනම් හරි answer එක එන්නේ each other කියන reciprocal pronoun එක. එතකොට මේ තියෙන්නේ 10 වසරේ දරුවන්ට මුලින්ම තුන්වෙනි වාරය ආරම්භ කරද්දී කරන්න තියෙන lesson එක. අපේ දරුවන්ට තුන්වෙනි වාරය ආරම්භ කරන අගෝස්තු 1 වෙනි සතියේ ඉඳන්. හරියටම කිව්වොත් අගෝස්තු 1 වෙනිදා. මේ දවසට ඔයාලටත් එකතු වෙන්න පුළුවන්. තුන්වෙනි වාරයේ තියෙන සියලුම lessons හරි ලස්සනට ඉගෙන ගන්නයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඔයාලටත් පළදින WhatsApp බටන් එකට message එකක් යොමු කරන්න.